ස්වාමීන් වහන්සේ නමක් මේ දවස්වල මේ අර මේ ගොඩක් කියන ඔය පවුල් වල ඒ තියෙන ප්‍රශ්න කතා කරලා කියනවා. ඒක හොඳයි. එහෙම දේවල් හොඳයි. ඉතින් පාන්සලට මිනිස්සු ගෙන්න ගන්න එක ආපහු ඒක හොඳයි. හැබැයි එතන පොඩි මම දැක්ක දෙයක් කියන්නම්. මෙතන යා පාවිච්චි කරන්නේ රිවර්ස් සයිකොලොජි කියන concept එක. ඒ කියන්නේ අර අනුර කුමාර දිසානායක මේ ඡන්දේ ගන්නත් ඕක තමයි රිවර්ස් සයිකොලොජි කියන්නේ යන පැත්ත නෙමෙයි අනිත් පැත්තට තමයි ඒක ගමන් කරන්නේ. ඒක පොඩි වෙනසක් තේරෙනවා. ඒ වෙනස තේරුණාම මිනිස්සුන්ට ඒක පොඩක් කැමති. අර හැමතිස්සම එකම දේ කියන්නේ නැතුව ටිකක් වෙනස්ම. රිවර්ස් සයිකොලොජි මෙතන පාවිච්චි කරන්නේ අපිම ජීවත් වෙනදී අපිනව කියලා දෙන එක. දැන් මම මොනාර කිව්වොත් ඒක එහෙම කවුරුත් බලන්නේ නැහැ. දැන් ඒ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ටක් ගාලා කිව්වොත් ඒක සාමාන්‍යයෙන් ටක් ගාලා ඔලුවට වදිනවා. ඉතින් එතන රිවර්ස් සයිකොලොජි මේ පැටර්න් එකක් තමයි තියෙන්නේ. මේ ඒ වගේ සීන් එකක් තියෙන. ඒකයි ගොඩක් ජනප්‍රිය නුක් මම දැක්ක ගොඩක් ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේට සෑහෙන මේ එක එක දේවල් කියලා තිබ්බා. ඒ වුණාට ඒ ටෙක්නික් එක හරි. ඒ කියන්නේ සමාජය යන පැත්ත නැතුව අනිත් පැත්තට ඒක කියලා දෙන්න පුළුවන්. රිවර්ස් සයිකොලොජි ඒ කියන්නේ පොඩ්ඩක් ඉගෙන ගන්න හදාරන්න ඔයගොල්ලන්ටත් මේ ඔයගොල්ලන්ටගේ ජීවිතේ මොනවාරි ප්‍රශ්නයක් આવොත් ඒ අලුත් පැතිකඩකින් බලලා ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්.